හයි ළමයි කොහමද? ඔන්න හුඟ කාලෙකට පස්සේ අලුත් vlog එකක් අරන් ආවා. අද මට නිවාඩු දවසක්. අපි යනවා චුටි ගමනක්. දැන් යන්න පිටත් වෙලා තියෙන්නේ. අපි යන්නේ කමකුරා. ඉතින් ටිකක් දුර යද්දී චුටි බඩගින්නක් ආවා. ඉතින් මේක පොඩි බඩගින්නට ඊට පස්සේ අපි නතර කරා උදේට කන්න මැක් එකේ. මේ වෙද්දි නම් මාරම බඩගිනි. පුදුම බඩගින්නකින් ඉන්නේ. ඕඩර් එක දාලා එනකම් බලාගෙන ඉන්නවා. පුදුම ඉවසීමකින්. ටන්ටටන් ඕඩර් එක ආවා. වැඩි කතා නැතුව ඉස්සරහම කාලා ඉමු. මොනා කරන්න කලිනුත් හොඳට කාලා ඉන්න එපැයි. ඔන්න අපි ප්ලේස් එකට ආවා. ඉතින් චුට්ටක් දුර ඇවිදගෙන යන්න ඕනි. අයියා ඉස්සරහින් යනවා. අක්කයි මායි චුටි චැට් එකක් දාගෙන හිමීට යනවා. ඔන්න අපි ප්ලේස් එකට ආවා. එන්න මාත් එක්ක ඇතුළට යමු. ඇතුල් වෙද්දී මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මෙතනින් අපි ටිකට්ස් අරගෙන තමයි ඇතුල් වෙන්න ඕනි. අන්න අර පේන තැනින් තමයි අපි ටිකට්ස් ගන්න ඕනි. අකයි අයයි ටිකට්ස් අරගෙන තියෙන්නේ. දෙන්න මං එනකන් තමයි බලාගෙන ඉන්නේ. මෙන්න මෙතනින් අපි අත් දෙකයි කකුල් දෙකයි පිරිසිදු කරගන්න ඕනි. මෙන්න මේ බුදු පිළිම වහන්සේ වඳින්න තමයි ආවේ. මම මේ බුදු පිළිම වහන්සේ ගැන පුංචි විස්තරයක් කියන්නම් ඔයාලට දැනගන්න. කමකුරා බුදුන් වහන්සේ හේවත් කමකුරා දෛබුත්සු කියන්නේ 13 වන සියවසේ ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක්. මේ කමකුරා බුදුන් වහන්සේ මීටර් 11කට වඩා උසින් යුක්ත වන අතර ජපානයේ දෙවන උසම ලෝකඩ බුද්ධ ප්‍රතිමාවයි. එය ජපානයේ ජාතික වස්තුවක් ලෙසද හඳුන්වලා තියෙනවා. ප්‍රතිමාව කමකුරා නගරයේ කොතකොයින් කියන පන්සලේ තමයි ඉදි කරලා තියෙන්නේ. මුලින් සියවස් ගණනාවක් පුරා ස්වභාවික විපත් වලින් විනාශ වුණ මෙම පන්සල් ශාලාව දැන් තියෙන්නේ බොහොම සීමිත ඉඩ ප්‍රමාණයක.
අපි යන්නේ මේ බුද්ධ ප්‍රතිමාව ඇතුළ බලන්න. බලන්නකෝ මේ ප්‍රතිමාව ඇතුළ මොන වගේද කියලා. ඊට පස්සේ අපි ආවේ සෙනියාරායි පෙස්ටයින් උගාෆුකු සිද්ධස්ථානයට. දැන් මේ අපි පයින් යන ගමන් කායක පාකින් එකේ දාලා කිලෝමීටර් දෙකක් වගේ අපි පයින් ඇවිදගෙන ආවා මෙන්න මෙතෙන්ට. මේ තියෙන්නේ මේ ප්ලේස් එක. මෙතන ගොඩක් හස්කම් තියෙනවා කියලා තමයි ජපන් ජාතිකයන් විශ්වාස කරන්නේ. ඇතුළෙදිම මෙන්න මෙතනින් අත් දෙක පිරිසිදු කරගන්න ඕනේ. අර අපි බුදු පිළිම බලන්න ගිය තැන එන්න එතනත් අපි අත් දෙක පිරිසිදු කරගෙන ගියේ එන්න ඒ වගේ මෙතනියොත් අපි අත් දෙක පිරිසිදු කරගෙන යන්න ඕනේ. මෙතනින් අපි ටිපන්දමකුයි කොඩෙකුයි ගන්න ඕනේ. මේ දෙකටම වෙන්නේ යෙන් 200ක්. ඉතින් අපි 3 දෙනෙක් ඉන්න නිසා ඉටිපන්දම් 3කුයි කෝඩ 3කුයි ගත්තා. ඊට පස්සේ අපි මෙතනින් කැමති කොලයක් තෝරගන්න ඕනි. මෙයාලා කියන්නේ අපි තෝරගන්න කොලේ අපේ අනාගතය ගැන ලියවිලා තියෙනවලු. ඒ තෝරගත්ත කොලේ මේ වතුරේකට දාපුවාම අපේ අනාගතය ගැන ලියවිලා තියෙන දේවල් මතුවෙනවා. මේ තියෙන්නේ මං තෝරගත්ත කොලේ මගේ අනාගතය ගැන ලියවිලා තියෙන දේවල්. ඉතින් ඊට පස්සේ අපි ආවේ හඳුන්කෝරු පත්තු කරන්න.
මේක පත්තු කරනවා පත්තු වෙන්නේ නැහැ නේ අනේ. හදකොරත් පත්තු කරලා අපි ආවේ මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතනින් වෙන්නේ අපි අර කලින් ගත්ත කූඩ තියෙන්නේ. ඒ කූඩට අපි ළඟ තියෙන සල්ලි ටිකක් දාලා ඒවා අපි වතුරෙන් මෙන්න මෙතන තියෙන වතුරෙන් පිරිසිදු කරගන්න ඕනි. ඇත්තටම කිව්වොත් අපි ඒ වතුරෙන් සල්ලි ටික හොද ගන්නවා. බලන්නකෝ. අපි මේ විදියට හොදගත්ත වතුර ටික චුට්ටක් පෙරෙන්න ඇරලා අපි ඒක අපි යූස් කරන පර්ස් එක තියෙන්නේ පර්ස් එකට දාගන්නවා වෙනම. ඒක අපි ඒ සල්ලි පාවිච්චියට ගන්නේ නැහැ. අර අපි අපේ අනාගතය ගැන බලපු කොලේ තියෙන්නේ. ඒක මෙන්න මෙතන ගැට ගහන්න ඕනි.
ඉතින් දවසම ඇවිදලා අපි ආවා සුකියාකට කෑම කන්න. ඇත්තටම ලංකාවේ කඩයක් හොය හිටියේ. ඊට පස්සේ Google search කරලා බලද්දී කඩයක් හම්බුණා. ඊට පස්සේ අපි ඒකට කෝල් කරලා ගියා. ගියාට පස්සේ බලද්දී ජපාන් ජාතිකයෙක් ලංකාවේ කෑම හදනවා එතන. ඉතින් ඒක අපිට සෙට් වෙන්නේ නැහැ වගේ හිතුන නිසා මෙතෙන්ට එන්න සිද්ධ වුණා. ඉතින් vlog එක මෙතනින් ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.